හලෝ සුබ උදෑසනක් ඔයාලා හැමෝටම කොච්චර කරදර තිබුණත් අපි සුබ උදෑසනක් කියලා පටන් ගන්නවා මේ වීඩියෝ එක. අපි ආදරය කරන අපේ රටේ අපේ ආදරණීය මිනිස්සු පහුගිය දවසක තාම බරපතල ව්‍යසනයකට මුහුණ දුන්නා. දැඩි ගම් වතුර වර්ෂාව නායයන් එක්ක උන්හිට දැන් අහිමි වෙලා ජීවිත අහිමි වෙලා හරිම කනගාටුවෙන් මේ වීඩියෝ එක කරන්නේ වචන කියද්දිත් හිතට හරි වේදනාවක් දැනෙනවා. ඉතින් මම තුඟක් ඉමෝෂනල් කෙනෙක් විදියට මේ කනදරය මටත් දැනෙච්ච වෙලේ ඉඳලා මම බොහෝම ලහිලහිය මට කරන්න බලන් උපරිම විදියට මම මේ රටට මේ මිනිස්සුන්ට උදව් කළා. සිරස සහන යාත්‍රාවත් එක්ක එකතු වුණා. ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා මම තව මොනවද කළේ කියලා මේ විදියට. මම මේ විදියට තනියම මගේ ආදරණීය ස්වාමි පුරුෂයයි මගේ දරුවෝ තුන්දෙනාත් එක්ක එකතු වෙලා මම එක කෑම බේලක් පිළියෙල කළා මට පුළුවන් විදියට. මට පුළුවන් වුණා බත් පැකට් 60ක් විතර හදාගන්න. ලොකු රහමීර නැති වුණත් වේලක් පිරිමහ ගන්න පුළුවන් වෙන විදියට මම මේ විදියට කෑම වේල සකස් කරගත්තා. හරිම මහන්සි දැනුණත් ඒක මහන්සියක් නෙමෙයි මට හරි සතුටක් දැනුනේ. මොකද මමත් ඒගොල්ලොත් එක්ක ඒගොල්ලන්ගේ කරදරේ වෙලා ඉන්න වෙලාවේ ඒ දුක බෙදා ගන්න ෂෙයා කරගන්න මටත් මගේ පවුලේ අයටත් පුළුවන් වුණා මේ විදියට. අපිම ගිහිල්ලා මේ විදියට මහ ගම් වතුරේ ගිහිල්ලා ඒ අයට අපිට පුළුවන් විදියට අපි උපකාරය කළා. ඉතින් හරිම සතුටුයි. වතුර බහැලා ගිහිල්ලා නැහැ. වතුර තිබුණා මිනිස්සු ගෙගෙවල් යට වෙලා තිබුණා. උඩ තට්ටුවට වෙලා තමයි දෙන දෙයක් හරි ගන්න පුළුවන් උනේ. විශ්ව මාතාවගෙන් ඉල්ලන්නේ අපේ මුළු ලංකාදීපයම ආරක්ෂා කරන්න. සියලු දෙවියන්ගෙන් ඉල්ලන්නේ මේ ආදරණීය රට ආදරණීය මිනිස්සු ආරක්ෂා කරන්න. හැම විටම අපට පීඨ සලසන්න සියලු සම්‍යක් දෘෂ්ටික දේව දේවතාවුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ උතුම් පුණ්‍ය භූමිය බුද්ධ රත්නය තියෙන මේ උතුම් පුණ්‍ය භූමිය ආරක්ෂා කරන්න කියලා අවසාන වශයෙන් මම ඉල්ලා සිටිනවා.